මගේ නම W ලසිත දිලාන් මදුශංක NIC නම්බර එක 2003යි 142යි 10යි 570 කොළඹ බ්‍රාන්ච් එක Godzilla full time badge එක. දැන් මම මෙතනදී කතා කරන්න යන්නේ අපේ watch list page එක කොයි විදිහට program කරගෙන තියෙන්නේ product එකක් add කරන්න. මෙතනදී මම මුලින්ම අපේ watchlist.php file එකේ body එක ඇතුලේ PHP script එකත් open කරගෙන include කරගෙන තියෙනවා header.php file එක සහ include කරගෙන තියෙනවා connection.php file එක. ඊට පස්සේ set වෙලාද බලනවා session එකක් queue නමින්. එහෙමනම් ඒ session එකෙන් email එක අපි email එකක් add කරගන්න කියලා කියනවා. එහෙම නැත්නම් මෙතනදී else alert එකක් දෙන්න. please login first window.location එක index.php එකට change වෙන්න කියලා අපි කියනවා. ඊට පස්සේ මෙතනදී මම watch list එකට අදාළ results ටික database එකෙන් අරගෙන තියෙනවා. watch list result database එකේ select all from watch list table එකෙන් user ගේ email එක හරහා data ටික filter කරගන්නවා. watch list නම් එක ගන්නවා watch list results නම් rows එක බලලා. ඊට පස්සේ watch list නම් එක 0යි නම් දැන්ට product එකක් add කරලා නැත්නම් empty view එක display කරන්න කියලා මේ විදිහට අපි කියලා තියෙනවා. else ඊට පස්සේ for loop එක හරහා query එක අපි ලියාගෙන තියෙනවා. watch list data එකට අදාළව data ටික fetches කරගෙන product results එකට අදාළව query එක අපි ලියාගෙන තියෙනවා මෙතනදී. ඊට පස්සේ product data විදියට ඒක add කරගන්නවා product results fetches කරගෙන. ඊට have a product අපි product එකට අදාළ data ටික දැන් filter කරගෙන තියෙන්නේ. ඒක නිසා image එකට අදාළව image එක මෙතනදී display කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී product data එකෙන් title එක අරගන්න. ඊට පස්සේ color එකට අදාළව මම මෙතන නැවතත් query එකක් ලියාගෙන තියෙනවා color data එක ගන්න. ඊට පස්සේ color name එක, condition එක, price එක, quantity එක ඒ විදිහට අපි data ටික filter කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන seller එක details හරහා seller ගේ full name එක මම display කරගන්නවා. මෙතනදී ඊට පස්සේ buttons තුනක් තියෙනවා buy now, add to cart and remove කියලා. ඒ buttons තුනට අදාළව මම on click දීලා තියෙනවා මෙතනදී remove to watch list එකට අදාළව ID එක හරහා product data එක ID එක හරහා remove කරන්න add කරගන්න cart එකට ඒ විදිහට buttons තුනක් දීලා තියෙනවා. ඊට පස්සේ දැන් බලමු JavaScript එකේ add to watch list function එක කොයි විදිහටද මම code කරගෙන තියෙන්නේ. මෙතනදී alert එකක් දෙන්න ID එක plus add to watch list කියලා අපි add to watch list button එක click කරාට පස්සේ ID එක and add to watch list කියලා alert එකක් දෙන්න කියනවා. මෙතනදී ඊට පස්සේ ajax හරහා response success ද බලනවා. එහෙමනම් product successfully add to watch list and window.location එක reload වෙන්න කියලා අපි කියනවා. alert එකක් දෙන්න response විදිහට request එක open කරනවා get method එකෙන් add to watch list process.php file එකට ID එක through. මෙතනදී add to watch list process.php file එක මේ විදිහට මම code කරගෙන තියෙනවා. session එක start කරලා connection file එක include කරගෙන email එකක් සහ product ID එකක් හදාගෙන set වෙලාද බලනවා email එක සහ product ID එක එකලා watch list result එක හා product result එක මේ විදිහට අරගන්නවා. select all from watch list where product ID and select all from product where ID විදිහට ඊට පස්සේ watch list නම් එක සහ product data එක filter කරගෙන if watch list result නම් rows එකට සමානයි නම් දැන්ට product එකක් තියෙනවා නම් එකෝ ඒ product එකට දැනට add කරගත්තු product එකක් තියෙනවා නම් ඒ product එකම නැවත add කරන්න අපි watch list button එක click කරොත් echo කරන්න කියනවා already in watch list කියලා. එහෙම නැත්නම් ඒ product එක අපි කලින් add කරගෙන නැත්නම් මෙතන database එක update කරන්න කියනවා insert into watch list
user email එක හා product ID එක විදිහට. එහෙම නැත්නම් something went wrong කෝ එකෝ කරන්න කියනවා please login first කියලා. output එක අපි මේ විදිහට බලාගමු. මම මෙතන දැනට products කිහිපයක් add කරගෙන තියෙනවා. මෙතන products ටික මම ඉවත් කරගෙන බලන්නම් අපේ page එක කොයි විදිහට display වෙන්නේ කියලා. මම මෙතන database එකම clear කරගන්නම්. දැන් මම දැන් refresh කරාම අපිට මේ විදිහට empty view එක display වෙනවා. දැනට product එකක් add කරලා නැති නිසා මම start shopping දෙන්නම්. start shopping දුන්නාට පස්සේ මට මෙතනදී products add කරගන්න පුළුවන්. මේ විදිහට echo එකක් දෙනවා. ID එකත් add to ID එක product ID එක add to watch list කියලා. ඊට පස්සේ product successfully add to watch list කියලා alert එකක් දෙනවා. මම මේ විදිහට items කිහිපයක් අපේ watch list එකට add කරගන්නම්. watch list page එකක් අපි තියාගන්නේ අපි දැනට හිතන්නකෝ දැන් ගන්නෙ නැහැ කියලා අපේ product එක buy කරන්නේ නැහැ. එහෙමනම් ඊට පස්සේ ඇවිල්ලා අපිට buy කරගන්න අපි මේක save කර ගැනීමක් තමයි මේ විදිහට සිද්ධ කරන්නේ. ඊට පස්සේ මෙතනදී මම add කරපු product එකක් add කරන්න බලන්න. අපිට ID එකට අදාළව add to watch list කියලා එනවා. okay කරාට පස්සේ already in watch list කියලා අපිට යා කියනවා. මේ විදිහට add කරගත්තු products ටික මම drop down එක හරහා watch list page එකට යන්නම්. මේ විදිහට display වෙනවා අපේ add කරගත්තු products ටික. ඊට පස්සේ මම මෙතන add to cart button එකත් හදාගෙන තියෙනවා. product එක successfully add වෙන්න අපේ cart එකට. මේ විදිහට laptop 3 cart එකට මම cart page එකට යන්න. ඒකේ අපි add කරගත්තු products ටික මේ විදිහට display වෙනවා. මට මෙතනිනුත් cart එකට යන්න පුළුවන් my cart කියන option එකෙන්. ඊපස්සේ home එකට යන්න පුළුවන් home කියන button එකෙන්. මෙතනදී මම sign out වුණොත් මට කොයි විදිහට watch list page එකට යන්න පුළුවන්ද මොකක්ද වෙන්නේ කියන එක බලමු. මම මෙතන sign out option එක හරහා යන්න නැතුව session එක delete කරන්න. session එක delete කරගෙන මම මෙතන refresh එකක් දෙන්නම්. මට මෙතන sign in no register කියලා පෙන්නනවා. මම දැන් බලන්නම් අපේ watch list එකට යන්න පුළුවන්ද කියලා. please login first කියලා alert එකක් දෙනවා. ඒ වගේම index.php එකට අපි change වෙනවා. මම මෙතන sign in වෙන්නම්. මෙතන මට watch list button එක sign out වෙද්දී පෙන්නුවේ නැහැ. error එකක් පෙන්නුවා. ඒ sign in වෙලා නැති හින්දා දැනට මම මෙතන තව product එකක් add කරගෙන පෙන්නනම් දැන් sign in වෙලා නිසා product successfully add to watch list කියලා අපිට display වෙනවා. මේ විදිහට අපි products ටික add කරගත්තු අපිට මේ විදිහට display කරනවා page එකේ. අපේ update වෙනවද බලමු. අපේ database එකේ watch list table එකත් දැනට empty විදිහට තමයි watch list table එක තියෙන්නේ. මම මෙතන refresh කරාම දැනට add කරගෙන තියෙන products ටික තියෙනවා. මෙතන product IDs එකක්වත් duplicate වෙලා නැහැ. ඒ කියන්නේ දෙපාරක් add කරගෙන නැහැ මෙයා. දෙපාරක් add කරන්න හැදුවොත් මෙයා කියනවා දැනට මේ product එක add කරගෙන තියෙන product එකක් කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ watch list page එක program කරගෙන තියෙන්නේ. ස්තුතියි.